ස්ටඩීස් වලට පස්සේ මොකද කරන්නේ? අපේ කැරියර් පාත් එක මොකද්ද? ජොබ් එක මොකද්ද? ජොබ් එකේ පොසිෂන් එක මොකද්ද? කාවද මැරි කරන්නේ? කවදද මැරි කරන්නේ? ගෙදරක් හදනවද නැද්ද? කොහෙද ගෙදරක් හදන්නේ? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන කාලයක් තමයි අපේ 20s කියන්නේ. ඉතින් මේ ප්‍රශ්න තරමටම අපි 20s වලදී ස්ට්‍රගල් කරන තරමටම 20s ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒක අපිට තේරෙන ටික ටික අපේ 20s ඉවර වෙගෙන යද්දි. ඇත්තටම ඒක අපිට තේරෙන්න ගත්තේ 20s ඉවර වීගෙන යද්දි. ඉතින් අපි මේන්ලිම 20s ගැන කතා කරන්න කියලා හිතුවේ 20s වල ඉම්පෝර්ටන්සි එක අපිට දැන් තේරෙනවා. හැබැයි අපිට ඒක 20s වලදී තේරුනේ අඩුවෙන්. ඉතින් ඇත්තටම මේ විදිහට අපිට ඒක ඉම්පෝර්ටන්සි එක කොහොමද හැන්ඩල් කරන්නේ කියලා අපිට ඒ දවස්වල තේරුණා නම් සමහරවිට අපි මේ අද ඉන්න තත්ත්වයට වැඩිය ස්ටෙප් ටිකක් ඉස්සරහින් ඉන්න තිබ්බා. ඉතින් කෙන්ද අපිට දැන් තේරෙන ඒ දවස්වල තේරුන්නේ නැති 20 සම්බන්ධව තමයි අපි කතා කරන්නේ අද හිතුවේ. ඉතින් ඇත්තට මේකට ෆවුන්ඩේෂන් එක වැටුනේ අපි ළඟදී දවසක බැලුවා ෆිල්ම් එකක්. Wake Up Sid 2009 රිලීස් වෙච්ච හින්දි ෆිල්ම් එකක්. ඉතින් ඒකෙත් තියෙන්නේ කොලේජ් ඉවර වුණාට පස්සේ 20s වල ඉන්න එක්කෙනෙක්ගේ එයා වටේ බේස් වෙච්ච එයාලගේ යාළුවෝයි ලයිෆ් ස්ටෝරි. එයාගේ කැරියර් එක කියන්නේ එයාට කිසිම අයිඩියා ගන්න නැහැ මොකද්ද කැරියර් එක කියලා. එයා ඒක ෆිගර් අවුට් කරගන්න එක එයාගේ පැෂන් එක ඩිස්කවර් කරගන්න විදිහ. ඉතින් ඒ වගේ හරියම ඉන්ටරෙස්ටිං කතාවක්. ඉතින් අපි රෙකමන්ඩ් කරනවා ඒකත් බලන්න කියලා ඔයාලට. ඔව් මොකද අපිට වඩා 20s වල ඉන්නවාට ඒක ගොඩක් ෆීල් වෙයි ගොඩක් දැනෙයි. ඩෙෆිනිට්ලි ඒක ඔයාලට ගොඩක් ෆීල් වෙයි. ඉතින් එතනින් තමයි අපි විතරම ෆවුන්ඩේෂන් එක ගන්න මේ ඩිස්කෂන් එකට. ඔව්. ඉතින් 20s අපි මෙච්චර ඉම්පෝර්ටන්ට් කියන්නේ මොකද 20s වලදී අපි කරන කියන දේවල් අපිට එන ප්‍රශ්න එතකොට අපි 20s වල ෆේස් කරන විදිහ මේ හැම දෙයක් මතම අපේ 30s 40s වගේම ඉතුරු ජීවිත කාලෙම ඩිපෙන්ඩ් වෙනවා සහ මොන වගේ ලෙවල් එකකද අපේ ලයිෆ් එක ඉස්සරහට යන්නේ කියන එක ගොඩාක් දුරට ඩිසයිඩ් වෙන අපි 20s වල බේසිකලිම 20s වලදී තමයි ඔයාගේ ලයිෆ් එකට ෆවුන්ඩේෂන් එක දාගන්නේ. ඉතින් ඒ ෆවුන්ඩේෂන් ඒ කියන්නේ ඕනම බිල්ඩින් එක හරි ඕනම දෙයක අත්තිවාරම ශක්තිමත් වෙන්නේ නෙවෙයි. ඉතින් ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක් 20s වල දාගත්තොත් ඔයාලට 30s 40s 50s ලේසි වෙයි. හරි. අද ඩිස්කෂන් එකට යන්න කලින් අද නම් ඔයාලා අපිව මුලින්ම බලන්නේ මම ශම්මික මේ ඉන්නේ ප්‍රබුදිකා මගේ ආදරණීය බිරිඳ. ඉතින් අපි මේ YouTube channel එක පටන් ගන්න main reason එක තමයි small business එකක් run කරන couple එකක් විදිහට full time work කරන ගමන් අපේ ගෙදර වැඩත් balance කරගෙන අපි මේ ගෙනියන life එකේ experience එක ඔයාලත් එක්ක share කරන එක. ඔව් experience එක share කරගන්න ඕනේ කියලා අපි හිතුවේ. අපි දෙයක් උණයින් පස්සේ තමයි මේකට මේ විදිහට කරා නම් හරි. එහෙම නැත්නම් සමහර දේවල් වුණාම අපිට ඉතින් අපරාධ මේක මට කවුරු හරි කියලා දුන්නා නම් මං කොහෙද හරි මේක දැක්කනම් මේ ගැන ආටිකල් එකක් හරි කියවලා මං ඒ ගැන කලින් ඒ කියන්නේ සමහර වෙලාවට මේකට මම මේ ගැන දැනුවත් වෙලා හිටියා නම් කියලා හිතන වෙලාවල් තියෙනවා. අපිට එහෙම සෑහෙන්න හිතලා තියෙනවා. එහෙනම් අපිට ලයිෆ් එකේ අරගෙන යද්දි සමහර ප්‍රශ්න සමහර සිටුේෂන්ස් වලට මේ ෆේස් කරද්දි අපිට ඒක ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකට තමයි ෆේස් කරන්නේ. හැබැයි ඊට පස්සේ අපිට ඒ සම්බන්ධව ආටිකල් එකක් මොකක් හරි හම් වෙනවා. කාවගේ හරි ඉන්ටර්විව් එකක් හරි දැක්කට පස්සේ අපිට දෙන ෂා මේක අපරාධ කලින් මේක බලලා තිබ්බනම් අපිට අර මේ සිටුේෂන් එකේදී අපිට හොඳට ෆේස් කරන්න තිබ්බ අපරාධ කියලා. ඉතින් ඒ වගේ අපි හිතුවා අපේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. මොකද මේකෙන් තව එක්කෙනෙක්ට හරි එයාගේ ලයිෆ් එකේ එක සිටුේෂන් එකකට හරි පොඩිම හරි උදව්වක් කරන්න අපි දෙන්නට පුළුවන් නම් ඒක තමයි අපි දෙන්නගේ සතුට. ඉතින් අපිට හිතෙනවා ඒක ගොඩක් අපේ මිෂන් එක සක්සස් කියලා ඔයාලගේ කමෙන්ට්ස් වලින් එතකොට ඔයාලගේ මැසේජස් වලින් ඉතින් thank you so much. අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. මේ හම්බ වෙනවා ඔයාලගෙන්. ඉතින් ඒකට thank you. ඒක තමයි අපේ මොටිවේෂන්. මොටිවේට් වෙන්න ඇත්තටම සෑහෙන්න මොටිවේට් වුණා ඔයාලගේ කමෙන්ට්ස් වලින් ඔයාලගේ ඊට සජෙෂන්ස් වලින්. ඉතින් ඒකට thank you so much. ඉතින් ඔයත්
මේ වගේ කාට හරි උදව්වක් වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ යාළුවොත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක ෂෙයා කරගන්න. කාගෙත් එක්කම හරි මේ වගේ දෙයක් ඕනේ වෙයි කියලා හිතෙන ඕන කෙනෙක්. එහෙම නැත්නම් WhatsApp එකේ ස්ටේටස් හරි දාන්න. ඒක අපිටත් උදව්වක්. ඉතින් ඒ වගේම අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න. 20s කියලා කියන්නේ අපි හැමෝම struggle කරන, worry වෙන, stress වෙන time period එක. ඉතින් ඔයා already 20s වල ඉන්නවා නම් ඔයාට මේක already feel වෙනවා ඇති. ඔයා 20s පහු කරපු එක්කෙනෙක් නම් already ඔයාට ඔයාගේ 20s ගැන මතක් කරොත් එහෙම වැඩිපුරම ඔයාට මතක් වෙන්නේ ඒ වගේ ඔයා හිටපු situations එන්න පුළුවන්. ඉතින් ඔයා නිකමටවත් හිතලා බලුවද ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට අපි නම් හිතන main reason එක තමයි අපේ 20s වලට කලින් ලයිෆ් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒක ප්ලෑන්ඩ් ලයිෆ් එකක්. ඒ කියන්නේ අපි හිතලා ප්ලෑන් කරේ නැති වුණත් අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් අපේ ගුරුවරු එහෙම නැත්නම් අපේ යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා අපිට ලයිෆ් එක ප්ලෑන් කරලා දීලා තමයි තියෙන්නේ. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එimhe ඔයා A level කරන කාලෙදී ඔයාට අවුරුදු 2ක සිලබස් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ 3ක් ගන්න ඕනි කැම්පස් යන්න ඕනි කියලා හැමෝටම ගෝල් එකක් තියෙනවා. ඉතින් ඔයා එතකොට ඒකට තමයි වැඩ කරන්නේ. ඔයාට ඒ අතරතුර මැද වැකේෂන්ස් දිනවා. ඔයාගේ ලයිෆ් එක ඔයා නොදැනුවත්වම ප්ලෑන් ලයිෆ් එකක්. යුනිවර්සිටි එකේදීත් එහෙම ඔයාට අවුරුදු 4ක කෝස් එකක් තියෙනවා. ඒකට හැම සෙමෙස්ටර් එකක් ඉවරෙද්දිම එක්සෑම් තියෙනවා, මැද වැකේෂන් තියෙනවා. ඔයාගේ ඔක්කොම ප්ලෑන් වෙලා තියෙනවා. හැබැයි ඔයා මේ ඔක්කොම ඉවර වෙලා early 20s වලදී කියන්නේ ස්කූල් ලයිෆ් එකෙන් එකපාරම ලයිෆ් එකට වැටෙද්දි එහෙම නැත්නම් යුනිවර්සිටි එක ඉවර වෙලා වාගේ ලයිෆ් එක පටන් ගද්දි ඔයාට කිසිම ප්ලෑන් එකක් නැහැ. ඔයාට කරන්නේ මොකද්ද? දැන් මං කරන්න ඕනේ මොකද්ද? මං දැන් මේ කරන දේවල් හරිද? මම මේ යන පාත් එක හරිද? ඔයාට කිසිම අයිඩියා එකක් නැහැ. ඔයා එතකොට තමයි ඔයාගේ ලයිෆ් එක ගැන හිතන්න පටන් ගන්න. ඒ කියන්නේ ප්ලෑන් කරන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට ඔයාට ඒක ඔයාට නුපුරුදු දෙයක්. ඉතින් ඒකින්ද ඔයාට හැම වෙලේම ඒ ගැන ස්ට්‍රෙස් වෙනවා. ඒ ගැන හැම වෙලේම හිතනවා. හැම වෙලේම worry වෙනවා. ඉතින් ඕක තමයි මේන්ම රීසන් එක. ඉතින් මගේ 20s වලදී early 20s වලදී මම ගත්තත් මමත් එහෙමම හරියට ස්ට්‍රෙස් වෙලා හිටියා. මේ මට ඒ වෙනකොට එහෙම හරියටම මෙන්න මේකමයි කරන්නේ, මේක හරියයි, මේක තමයි යන පාත් එක එහෙම එකක් තිබෙන්නේ නැහැ. එතකොට මම ඒ වුණාට මගේ ඔලේ තිබ්බේ දැන් මම මේක කරන්න කියලා මම sort out කරගෙන ඉන්න ඕනේ. මං කරන ජොබ් එක මේක, මගේ ජොබ් එකේ පොසිෂන් එක මේක, මට මේ විදි කාර් එකක් ගන්න ඕනේ ඔය වගේ කියලා මටම ගෝල්ස් ටිකක් දාගෙන මම ඒක කරන්න බෑ. මගේ ටයිම් ලයින් එක. කියන්නේ අපේ එහෙම කියන්නේ අපි එක එක්කෙනාගේ ලයිෆ් වලට රිද්ම් එකක් තියෙනවා. ඉතින් ඒ රිද්ම් එක අනුව තමයි දේවල් වෙන්නේ. ඉතින් මට ඕක ගැන මම දන්නේ නැහැ. උනට මං හිතන්නේ මේක මගේ ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි අනිත් අයට මේ හැමදේම තියෙන මට අර එහෙම හිතලා මම හරියට ස්ට්‍රගල් කරනවා, worry වෙනවා. මේ මම තාම මේව sort out කරගෙනත් නැහැ එහෙම කියලා. ඉතින් ඒක ඇත්තටම worry වෙන්න දෙයක් නෑ. ඒක තමයි ලයිෆ් එක. ඔව් ඇත්තටම ඒක 20s වලදී ගොඩක් කට්ටිය කරන වැරද්දක්. එයාලා හිතාගෙන ඉන්නවා එයාලගේ 20s වලදී එයාගේ ලයිෆ් එක පටන් ගද්දි මේ හැම දෙයක්ම එයා ෆිගර් අවුට් කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කවද්ද කරන්නේ, කොහොමද කරන්නේ කියන හැම දෙයකටම උත්තරත් එක්ක එයා ඉන්න ඕනේ. 20s වලට එන්න ඕනේ කියලා. හැබැයි ඒක එහෙම නෑ. ඉතින් මෙයා කිව්වා වගේ මෙයාටගේ ලයිෆ් එකේ තියෙන රිද්ම් එක වෙන එකක්, මගේ ලයිෆ් එකේ තියෙන රිද්ම් එක වෙන එකක්. ඉතින් ඒකත් එක්ක තමයි මේ හැමදේම හිමින් පටන් ගන්න. හිමින් වෙන්නේ. සමහර දේවල් අපි ඉගෙන ගන්න. ඉතින් ඒක හින්දා අර මේ හැමදේම මං කරන්න ඕන, මේ හැමදේම ගැන මං දැනගෙන ඉන්න ඕනි කියලා worry වෙන්නවත්, ස්ට්‍රෙස් වෙන්නවත් එපා. වගේම ඔයාගේ ලයිෆ් එක රෂ් කරන්නත් එපා. ඒක ඔයාගේ රිද්ම් එක අනුව ඔයා වෙයි. කියන්නේ මං කියන්නේ කිසිම දෙයක් එකපාරට නිකන් වෙනවා කියන එක නෙමෙයි අපි මේන් කරන්නේ. ඒ දේවල් ඔයාට හම්බ වෙන්නේ ඔයාගේ ලයිෆ් එක යන විදිහට. ඒකට ගොඩාක් දේවල් බලපාන අපි තව ඉස්සරහට ඒ ගැන කතා කරනවා. ඉතින් ඒක ඔයා early 20s වලදීම මේ ටික ඔක්කොම figure out කරගෙන ඉන්න ඕනි කියලා එකක් නැහැ. එහෙම හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා. 20s වල ඔයා ඉන්නේ ඔයාලට තව කල් තියෙනවා ඇති තරම්. නේ. 20s වලදී අපි කරන ලොකුම වැරද්ද තමයි
20s වලදී අපි කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ මොනවද අපේ කැරියර් පාත් එක යන්න ඕනේ කොයි පැත්තෙන්ද අපි ඉගෙන ගන්න ඕනේ මොන පැත්තෙන්ද වගේ දේවල් ගැන අපි දන්නේ නැති නිසා අපි try කරනවා ඒ දේවල් ගන්න එක්කෝ අපේ යාළුවෝන්ගේ life එකෙන් එහෙම නැත්නම් අපේ දෙමව්පියන්ගේ life එකෙන් එහෙම නැත්නම් අපේ යුනිවර්සිටි යාළුවන්ගේ life වලින් අපි try කරනවා ඒ දේවල් අපේ life එකට ගන්න. ඉතින් මේක ඇත්තටම කරන්නම හොඳ නැති දෙයක්. මොකද මේකින් අපි නොදැනුවත්වම අපේ life එක තව එක්කෙනෙක්ගේ life එකක් එක්ක compare වෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ නැති දෙයක්. මොකද අපි හැමෝටම තියෙන යුනික් ටයිම්ලයින් එකක්. අපේ එකිනෙකාගේ ටයිම්ලයින්ස් වෙනස්. මෙන්ටල් හෙල්ත් එක, අපේ ෆිසිකල් හෙල්ත් එක, අපේ සෝෂල් ස්ටේටස් එක, අපේ බෑග්ග්‍රවුන්ඩ් එක, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක මේ වගේ ගොඩක් දේවල් නිසා අපේ ටයිම්ලයින්ස් වෙනස් වෙනවා. ඉතින් අපි මේ විදිහට අපිට අදාළම නැති ටයිම්ලයින් එකක් එක්ක අපේ ටයිම්ලයින් එක ගලපන්න ගියොත් එහෙම අපි අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් වෙනවා, වොරි වෙනවා. ඒ කියන්නේ අපි නිකන් අපි නොවන කෙනෙක් එක්ක තමයි අපිව කම්පෙයාර් කරන්න යන්නේ. ඉතින් තව අපි අතින් නොදැනුවත්වම වෙන දෙයක් තමයි අපි දැන් අපි සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා යූස් කරනවා වැඩිනේ. අද කාලේ අපි නිතරම සෝෂල් මීඩියා එකත් එක්ක තමයි අපි දවස ගෙවන්නේ. ඉතින් මේ දේවල් එක්ක අපි නොදැනුවත්වම අපිට ගොඩාක් කට්ටියගේ දේවල් ඉන්ෆර්මේෂන්ස් අපිට හම්බ වෙනවා. එයාලා මේ දවස්වල මොකද කරන්නේ? එයාලගේ වයස කීයද? ඔය වගේ දේවල් ගොඩාක් අපි දන්නවා. එතකොට අපි හිතනවා මෙයා මේ කාලෙ වෙද්දි මේ දේවල් කරලා තියෙනවා. මෙයා මේ වගේ goals achieve කරලා තියෙනවා. මම මොනවද කරලා තියෙන්නේ? මං තාම මෙහෙම දේවල් කරන්න හිතලවත් නැහැ. මට plans නැහැ. කියලා අපිවම අපි විසින්ම ඩීමෝටිවේට් වෙනවා. අපිටම ෆ්‍රේම් එකක් ගහ ගන්නවා. මට මේව බෑ. මම මෙහෙම කෙනෙක් කියලා අපි නොවන කෙනෙක් මට මුකුත් බෑ ඒ වගේ හිතෙන්න ගන්නවා. නිකම්ම හිතෙන්න ගන්න. ඒනොට ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇවිල්ලා අර අපි දන්නේම නැතුව අපිව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් අපිව ඒ කියන්නේ මේ වගේ අපිව කම්පෙයාර් කරනවා වෙනුවට අපි කරන්න ඕනේ මේ 20s කියන එක යූස් කරන්න ඕනේ. අපිව බිල්ඩ් කරන්න. අපේ ස්කිල්ස් එතකොට අපිට හොඳ හැබිට් එකක් මේ වගේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කාලයක් තමයි 20s කියන්නේ. ඔව් ඒ වගේම අපේ පැෂන් එක තියෙන මොන පැත්තෙන් අපේ ඉන්ට්‍රස්ට් මොනවටද? කියන්නේ අපි තව කෙනෙක් එක්ක අපේ ලයිෆ් එක කම්පෙයාර් කරන්න යූස් කරන ටයිම් එක කියන්නේ අපි ඒක කම්පෙයාර් කරලා අපි බලනවනේ කිරලා මැනලා බලනවා මෙයාට මේ විදින මට මේව නෑ එහෙම කියලා බලන ඒ ටයිම් එක යූස් කරන්න අර වගේ දෙයකට අපිව මේ ෂේප් අපේ ෆියුචර් එකට වැඩක් වෙන දැන් මේ කියන්නේ අපි එහෙම කම්පෙයාර් කරලා අපේ ෆ්‍රේම් එකක් ගහගෙන අපි පස්සට යනවා වෙනුවට අපි බලන්න ඕනේ අපි ඉස්සරහට යන්නේ කොහොමද අපිව කොහොමද මොටිවේට් කරගන්නේ අර අපිට ෆ්‍රේම් එකක් ගහගන්න එක ඒක ඇත්තටම මගේ අතිනුත් වෙනවා ඔයාගේ අතිනුත් වෙනවා ඒක අපි මිනිස්සු විදිහට ඒක වෙන දෙයක්. ඒක නවත්ත ගන්න ඕනේ අපි හිතන. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒක අපිට නොදැනුවත්වම හැමෝටම වෙනවා. හැබැයි ඔයා මේ දේ ගැන අවබෝධයෙන් හිටියොත් එහෙම ඔයාට ඒක කම්පෙයාර් වෙද්දි ඔයාට තේරෙනවා මම මේ දැන් මේ වෙන කෙනෙක් එක්ක මාව කම්පෙයාර් කරන එක තමයි මේක කරන්නේ. මේක හොඳ නැහැ. මේක මෙයාට තියෙන වෙනම ස්කිල් සෙට් එකක් එයා ඉන්නේ වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක එයාගේ අචීව්මන්ට්ස් වෙනයි මගේ අචීව්මන්ට්ස් වෙනයි කියන එක ඔයාලට එතකොට තේරුම් ගන්න. එතකොට ඔයා අර කම්පැරිසන් එකකින්ද වොරි වෙන එක ස්ට්‍රෙස් වෙන එක ඔයාට නතර කරගන්න පුළුවන්. ඒ වගේම අර තව කෙනෙක් ඔයා ආස ඔයාගේ ඩ්‍රීම් එකක් තව කෙනෙක් ඇචීව් කරනවා ඔයා දකිනවනම් ඔයා ඒකට ජෙලස් හිතන්න එපා කොයිම වෙලාවකත්. ඔයාට ජෙලස් හිතෙන්නේ ඔයාට ඒක හම්බ වෙන්නේ නැයි කියලා ඔයාගේ හිත ඇතුලෙන් ඔයා දන්න හින්දා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එයාට විශ් කරන්න. ඒ කියන්නේ ඔයාටත් ඒක කවදා හරි දවසක එනවා. කියන දේ ඔයා දන්න හින්දා තමයි ඔයාට සතුටින් විශ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයා අර ජෙලස් හිතන වෙලාවක කොහොම හරි හිත හදාගෙන එයාට විශ් කරන්න. අපේ ජීවිතේ හොඳම කාලේ නොවෙන්න පුළුවන්. වර්ස්ට්ම කාලේ මේ 20s වෙන්න පුළුවන්. සමහරට අපි අතින් ගොඩාක් මිස්ටේක්ස් වෙන කාලේ මේක වෙන්න පුළුවන්. ඔව් ඉතින් මේකට මේන් රීසන් එක තමයි අපි 20s වලදී තමයි ගොඩක් දේවල් එක්ස්පෙරිමන්ට් කරන්නේ. ගොඩක් දේවල් කරන්න try කරන්නේ. ඉතින් ඒක හින්දා අපිට මිස්ටේක්ස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩිනේ. කියන්නේ අපි මුකුත් දෙයක් හරියටම දැනගෙන කරන කාලයක් නෙවෙයිනේ. ඉතින් ඒකෙන් අපිට මිස්ටේක්ස් වෙන්න තියෙන chances ගොඩක් වැඩි. ඉතින් අපි කියන්නේ 20s වලදී මේ වගේ ඔයාලට මිස්ටේක්ස් ගොඩක් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් හැබැයි ඒ මිස්ටේක්ස් වෙනවයි කියලා දේවල් එක්ස්පෙරිමන්ට් නොකර ඉන්න එකවත් try නොකර ඉන්න එකවත් නෙමෙයි කරන්න ඕනේ. ඔයාලට පුළුවන් තරම් දේවල් අලුත් දේවල්
try කරලා බලන්න ඔයාගේ passion එක හොයාගන්න. මොකද මේ හැම මේ failure එකකින්ම ඔයාට learning එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ හින්දා අර ඒකේ learning එක ගන්න එක තමයි වැදගත්ම දේ. හැබැයි failure එකට බය වෙන්නේ නැතුව. මගේ 20s ගත්තොත් එහෙම මට නිකන් මගේ ලයිෆ් එකේ තියෙන ඒ කාලේ හැමදේම ප්‍රශ්න. ඒ කියන්නේ හැම දෙයක්ම අලුත්. ඒ කියන්නේ හැම දෙයකටම ෆේස් කරන්න පටන් ගන්න කාලේ. ඉතින් ඒ කියන්නේ රිලේෂන්ෂිප් ප්‍රශ්න, ඒ කියන්නේ මගේ අම්මා එක්ක තියෙන ප්‍රශ්න, තාත්තා එක්ක හැමෝ එක්කම මම හරියට නිකන් මට හැමදේම ප්‍රශ්නයක්. ඔව් නිකන් අපි අර ඒ කාලේ නිකන් හැම දෙයත් එකම ගැටෙන කාලේ. ඒ කියන්නේ නිකන් අර හරි ලොකු වෙනසක් වෙන එක. එතකොට ජොබ් එක ප්‍රශ්නයක්, ස්ටඩීස් ප්‍රශ්නයක්. ඉතින් මේ හැම දෙයක්ම මේ කාලෙදී අපිට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් මම ඒ කියන්නේ මැචුවර් නැහැනේ. අපි early 20s කියන්නේ මැචුවර් නැහැ. දෙයක් ගැන decision strongly decision ගන්න. ඉතින් මේ මට මතකයි මගේ ෆස්ට් ජොබ් එකට මම ගිහිල්ලා සාමාන්‍යයෙන් ඒක ගෙදරින් ටිකක් දුර තිබ්බේ. මම ෆස්ට් ටයිම් ගෙදරින් පිට හිටියේ. මේ මම සාමාන්‍ය ජොබ් එකට ගිහිල්ලා සති දෙකකින් විතර ඒ ඇතුලේ කල්චර් එකත් මට අලුත්. මට ටිකක් හුරු නෑ. අර නිකන් අපි කලින් හිටිය අපේ යාළුවෝ කිව්වහම නේ එහෙන ක්ලෝස් නේ. ඒනට එහෙ අපි යාළුවෝ කියලා හිතන අය ජොබ් එකේදී වැඩ කරන්න වෙන විදිය නිකන්. අපිව එයාලගේ වාසියට අපිව පාවල දෙනවා කියලා හිතනවා. නිකන් ඒක හර එක පාට මට නිකන් අපි ඒ කියන්නේ අර අපි ජොබ් එකට යද්දී ඔයා හිතාගෙන ගියපු පරිසරය නෙමෙයි ඔයාට තියෙන්නේ. අර ඒක අමාරුයි. නිකන් මට මාව කොච්චර කට්ටේ හිටියත් මාව එතන තනි වෙලා. මම දැන් දුරිනුත් ඇවිල්ලානේ. වගේ යාළේ කරන වැඩවලට මං කැමති නෑ. අර නිකන් අසාධාරණයි වගේ නිකන් මට දැන් ඕක ගැන රෑ එළි වෙනකන් හිතලා උදේ නැගිටලා ඉවරලා බඩු ටිකක් පැක් කරගෙන ගෙදර එන්න හැදුවා. කවර ඒ කියන්නේ ෆැක්ටරි එක තියෙන්නේ ළඟමයි. එතකොට මේ කවර HR එකේ කෙනෙක් දැකලා කොහෙද මේ යන්නේ කියලා ඉවරලා මාව එක්කගෙන ගියා. හරිද? මට මාර ලැජ්ජයි ඉතින් ඉතින් ඒ වුණාට ඒකෙන් ඒ ගත්ත එක්ස්පීරියන්ස් ඒක මම දන්නේ මෙහෙම එකපාරට ජොබ් එකක් මෙහෙම දාලා යන්න හරි කෙනෙක්. මම ඒක එක ඩීල් කරන්න ඕනි කියන එක මම ඉගෙන ගත්ත කෙනෙක්. මට මොකක් හරි සිටුේෂන් අපි හිතන හැමදේම ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒතකොට අපි ඒකට ෆේස් කරලා ඉවර වෙලා ඒක චැලෙන්ජ් එකක් විදිහට කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මොන හරි කරන්න යද්දී අපි ෆේල් වුණොත් එහෙම ඒකෙන් ඉගෙනගෙන වැඩේ අල්ලගෙන යන්න. අර එතනින් පැනලා යන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඉතින් දැන් මට මොන ඔයිට වඩා ඊට පස්සේ මගේ ජොබ් එක්ස්පීරියන්ස් එක ඊට වඩා දේවල් වුණත් මම ඒක කොහොම හරි අල්ලගෙන හිටියා. ඒනට අතෙන්දි තමයි මම ඒක ඉගෙන ගත්තේ. ඒ වගේ අර අපේ 20s වලදී තමයි අපි එක එක දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මේක හරිද වැරදිද කියලා සමහර විට අපි ඉගෙන ගන්න ඒ දේ අපි කරයින් පස්සේ කරන්න තියෙන ගොම්ම වැඩේ කරාට පස්සේ තමයි මේක වැරදි කියලා අපිට තේරෙන්නේ. ඔව් ඒ වගේම තමයි 20s වලදී තමයි අපිට අර මේ ගොඩක් දේවල් try කරලා බලන්න පුළුවන් කාලේ. ටිකක් රිස්ක් ගන්න පුළුවන් කාලේ. වාගේ කැරියර් එක පවා චේන්ජ් කරන්න පුළුවන් කාලේ. මැනේජ්මන්ට් ෆීල්ඩ් එකකින් ඉඳන් IT ෆීල්ඩ් එකකට මාරු වෙනවා වගේ දෙයක් වුණත් ඔයාලට කරන්න පුළුවන්. මොකද ඔයාලට ටයිම් තියෙනවා ඒ ඇඩ්ජස්ට්මන්ට් වලට ඒ දේවල් වලට ඇඩ්ජස්ට් වෙන්න. හැබැයි ඔයා හිතලා බලන්නකෝ ඒ වගේ දෙයක් ඔයා 30s වලදී එහෙම නැත්නම් 40s වලදී කරන්න යනවා කියලා ඒක ටිකක් විතර කරන්න අමාරු දෙයක්. මොකද 30s 40s වල වගේ ඒජ් වල ඔයාලට තියෙන රෙස්පොන්සිබිලිටිස් වැඩි. හැබැයි ඒජ් එක අපි 20s වලදී වගේ අපිට තියෙන රෙස්පොන්සිබිලිටි එක අඩුයි. එතකොට හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාගේ පැෂන් එක කොයි පැත්තටද තියෙන්නේ, ඉන්ට්‍රස්ට් එකට කොයි පැත්තටද තියෙන්නේ කියලා. ඒකින්ද ඔයාලට එක්ස්පෙරිමන්ට් කරලා පොඩි පොඩි රිස්ක් අරගෙන ඒ දේවල් හොයාගන්න පුළුවන්. ඔව් ඒ වගේ මේ කාලේ අර ගෙදරින් පොඩ්ඩක් සපෝට් එකක් තියෙනවා. අර අපිට පොඩ්ඩක් පොඩි බුරුලක් තියෙන අර වගකීම් ටිකක් අඩු නිසා. ඉතින් මේ කාලේ අර අපේ ෆැෂන් එක හොයාගන්න අපි කැමති මොනවටද කියන එක අර අපිව මధుර ගන්න හොඳ කාලයක්. ඒ වගේම මේ 20s වලදී ඔයාලට ප්‍රශ්න එනවා වැඩි නම් ඔයා ලයිෆ් එකේ ස්ට්‍රගල් කරනවා වැඩි නම් මේ ඒ ගැන වොරි වෙන්න එපා. මොකද ඔයා කට්ට ගන්න තරමටම තමයි ඔයාව අර පොලිෂ් වෙන්නේ. ඔව් ස්ට්‍රෝං වෙන්නේ. ඉතින් අර ඒ කියන්නේ ඔයා 20s වලදී ඔයාට ප්‍රශ්න ටිකක් ඇවිල්ලා ඒවට උත්තර හොයාගෙන ඔයා ඉස්සරහට යද්දී ඔයාට අර ලයිෆ් එකේදී ප්‍රශ්න එද්දී ඒවට ෆේස් කරන්න ඊට පස්සේ ඔයා ස්ට්‍රෝං වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. හැබැයි ඔයා හිතන්නකෝ 20s වලදී ඔයාට එන ප්‍රශ්න ඔක්කොම ඉග්නෝර් කරගෙන
හිටියොත් එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට ඔයාලගේ අම්මා තාත්තා මැදිහත් වෙලා විසඳලා දෙන්නට පටන් ගත්තොත් එහෙම හැම දෙයකම ඔයා 30s 40s වලට ගියාට පස්සේ ඔයාට තනි වෙනවා. ඔයා තනි වෙනවා. එතකොට මොකද ඔයාගේ අම්මටයි තාත්තටයි හරි මේ නැත්නම් වෙන එක්කෙනෙක්ට හරි හැමදාම ඔයාලට ප්‍රශ්න විසඳලා දෙන්න බෑනේ. ඉතින් එතකොට ඔයාලා කවදා හරි දවසක් එනවා තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන. ඉතින් එතකොට ඔයාට ඔයා ස්ට්‍රගල් කරනවා. ඒකින්ද අර 20s වලදී ඒවට ෆේස් කරලා හොඳ මේ අයිඩියා එකක් ගන්න. ඔව්. අර 20s වලදී අර කට්ට කෑව කෙනෙක් ආයේ ජීවිතේ ඉස්සරහදී වටන්න අමාරුයි. මොකද හැම එක්ස්පීරියන්ස් එකකින්ම ඒක හොඳ වුණත් නරක වුණත් වෙන්නේ අපිව බිල්ඩ් වෙන එක. අපිව ග්‍රෝ වෙන එක. ඉතින් අපි ග්‍රෝ වෙනවා කියන්නේ එන්න අපිට පුළුවන් අපේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් ප්‍රශ්න එන තරමට ඉතින් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න නැතුව ඒක ලයිෆ් ලෙසන් එකක් විදිහට ගන්න. ඒකින් වෙන්නේ ආව තව ස්ට්‍රෝං වෙන එක. ඊළඟට අපි කතා කරන්න යන්නේ 20s වලදී. විශේෂයෙන්ම early 20s වලදී අපි එච්චර worry වෙන්නේ නැති, serious ගන්න නැති දෙයක්. ඒ කියන්නේ මේ කාලෙදී අපිට ඇත්තට මේ ගැන එච්චර idea එකක්. මේ situation එක හැබැයි සමහර අයට වෙනස් වෙන්න පුළුවන්. 20s වලදී ඉඳන් මේ ගැන හිතන කට්ටිය ඉන්න පුළුවන්. මම ගත්තොත් එහෙම නැහැ. ඉතින් ඒ තමයි සල්ලි. ඔව් ඉතින් දැන් අපි කතා කරොත් එහෙම ඇයි 20s වලදී කට්ටියට සල්ලි වැදගත් වෙන්නේ සහ ඒ කියන්නේ සල්ලි කියන මාතෘකාව වැදගත් වෙන්නේ කියලා. දැන් අපි 20s වලට කලින් අපේ ලයිෆ් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපි වෙනුවෙන් ස්පෙන්ඩ් කරන්නේ අපේ අම්මා තාත්තනේ. ඉතින් එතකොට අර මේ අපිට ඒ ගැන ලොකු ග්‍රැවිටි එකක් නැහැ. හැබැයි දැන් 20s early 20s වලදී හරි මේ නැත්තම් අපි 20s වලදී තමයි ගොඩක් වෙලාවට පටන් ගන්නෙ අපි ඉන්කම් එකක් earn කරන්න වගේම අපි වියදම් කරන්න. හැබැයි එතන පොඩි කන්ට්‍රෝවර්ෂියල් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ වගේම 20s වලදී තමයි අපි අර කලින් කිව්වා වගේ අපි ගොඩක් එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන්ද ගොඩක් වෙලාවට අපි ඉම්පල්ස් බයින් වැඩි වෙන්න පුළුවන්. කියන්නේ එක්සයිට්මන්ට් එක වැඩි වෙලා ඉම්පල්ස් බයින් වැඩි වෙන්න පුළුවන්. අර එකපාරට නිකන් අර පර්චේසින් පවර් එක අතර හම්බුනම නිකන් අර මොන හරි අර ඔන්ලයින් හරි ඕඩර් කරලාදී අර එක්සයිට් අර නිකන් අර අපිට පොඩ්ඩක් ඔය කියන්නේ දැන් අර අපිට ගෙදරින් වියදම් කරද්දි ගොඩක් වෙලාවට රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් තියෙනවානේ පොඩ්ඩක් ඉදිරි ගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අපි හැමදේම අපිට හම්බෙන්නේ නැහැ නේ. හැබැයි අර 20s වලදී අපි හම්බ කරන්න පටන් ගත්තට අපේ account එකට සල්ලි වැටෙන්නේ. එතකොට අර අපිට හිතෙනවා අපිට ඕන දෙයක් ගන්න පුළුවන් අර ඒ දවස්වලත් ගන්න බැරි වුණ ඒ වගේ වෙනවනේ. ඉතින් අර ඒකින්ද අපිට අර අපේ ඉම්පල්ස් බයින් එක වැඩි වෙලා අපි සමහරට අපේ ඉන්කම් එකටත් වැඩි අපි ස්පෙන්ඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද අර අපි මේ ඒ ස්පෙන්ඩ් 20s වලදී අපේ ස්පෙන්සර්ස් ගැන ගොඩක් විදියට හිතන්න ඕනේ. තව අපේ ඉම්පල්ස් බයින් වැඩි වෙන ඔටෝමැටිකලිම මේ මම ආයෙත් කියන්නේ සෝෂල් මීඩියා හින්දා කියලා. මොකද අපි නිතරම දැන් ගැටෙන නිසා ගොඩක් දැන් ගොඩාක් ප්‍රොමෝෂන්ස් යන්නේ දැන් සෝෂල් මීඩියා හරහා. ඉතින් අපි දන්නෙත් නැතුව අපිට නිකන් වැඩක්ම නැති දෙයක් අපිට ඕනෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ අපිට ඒ තරම් මේ ඒක අවශ්‍ය වෙන විදිහට තමයි අපිට දේවල් දකින්න තියෙන්නේ. සමහර විට අපිට මේ ගෙනාවයින් පස්සේ එකපාරක් විතර යූස් කරලා අයින් කරන දේවලුත් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ අර කියනවා වගේ අපිට පර්චේසින් පවර් එකක් තියෙනවා, එක්සයිට්මන්ට් එකක් වැඩි සහ ඒ හා සමානවම දැන් කට්ටිය හැම දෙයක්ම ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ එතකොට අර අපි යාළ කරන්නේ යාළගේ ජොබ් එක. අපි දැනගන්න ඕනේ අපි ගන්න ඕනේ මොනවද නැත්තේ මොනවද අපිට මේක ඕනෙමද කියලා අපෙන් අහන්න. අර අපිට අවශ්‍ය නැති දෙයක් නිකන් දැක්කකමට ගන්න හොඳ නැහැ. ඒක ඒ කියන්නේ සමහර වෙලාවට මෙහෙමත් වෙනවා. ඊට අපි හිතන්නකෝ ඉමෝෂනලි ටිකක් ඩ්‍රොප් වෙලා ඉන්න වෙලාවක අපිට ටිකක් පොඩක් බූස්ට් එකක් ඕනේ වුණොත් අපි ඔය වගේ ඉම්පල්ස් බයින් වලට තව යනවා. මොකද අපි මොන හරි පර්චේස් කරාම අපිට එකපාරට එකකින් අර පොඩි ත්‍රිල් එකක් එනවා. අපිට පොඩ්ඩක් අර ඩොපමින් චාර්ජ් වෙනවා. ඔව් චාර්ජ් වෙනවා. ඒකින්ද ඊට පස්සේ එකපාරක් එක හම්බෙන් උනායින් පස්සේ අපි ඒක ආයෙ කරන්නේ. දැන් සමහර වෙලාවට සමහර අය ඉන්නවා එයාලා ඇයි මෙච්චර දේවල් ගන්න කියන එක එයාලට පැහැදිලි නැහැ. සමහර විට එහෙම
කෙනෙක් නම් ඔයාත් චුට්ටක් හිතලා බලන්න ඇත්තටම මොකද්ද හේතුව මේ දේවල් ගන්නෙ මට ඕනෙම හින්දාද නැත්නම් මේ කියනා වගේ මොකක් හරි මගේ තියනවාද මගේ පැත්තෙන් හැදෙන්න දෙයක් තියෙනවද කියලා ඔයාට ફોකස් කරලා බලන්න ඔයාගේ ඉම්පල්ස් බයින් ගොඩාක් වැඩි නා. ඔයාගේ කියන්නේ දකින දේ ගන්න හිතෙන කෙනෙක් නම් චුට්ටක් හිතලා බලන්න. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. අර මං කියන්නේ මුකුත් ඔන්ලයින් දකින්න ගන්න එපා කියන එක නෙවෙයි. අර මේ වගේ දෙයකින් වුණත් අපි පටන් ගන්න පුළුවන් අපි ගැනම හිතන්න අපි ගැනම හොයන්න. ඉතින් අපි ගැනම හොයලා එතකොට අපි කරන්න ඕනේ අර එහෙම දෙයක් තියෙනවා නම් අපේ ඇත්ත ප්‍රශ්නේ විසඳ ගන්න එක මිසක් ඒක ඉම්පල්ස් බයින් වගේ දෙයකින් යට ගන්න එක නෙවෙයි. ඉතින් අපි වයිස් වෙන්න ඕනේ. අපි සල්ලි කියන දේ වුණත් හරියට ඉතුරු කරන්න. මොකද අපිට මේ දවස්වල ඒක ලොකු දෙයක් නොවුනට අපි 20s වල ඉඳන් දෙයක් ඉතුරු කරලා තිබ්බන ඒක මාර සපෝට් එකක් අපිට ඉස්සරහට. ඒ වගේ අර මේ ට්‍රික් එකක් කියන්න කට්ටියට මේ මට අමතක වෙනවා. ඉම්පල්ස් බයින් වලින් බේරෙන ට්‍රික් එක. ඔව් දැන් මටත් ඒ කියන්නේ ඔක්ක මටත් වෙනවා. ඒ කියන්නේ මමත් සමහර වෙලාවට කියන්නේ සාමාන්‍ය අපි හිතන්නකෝ දැන් එක ඇප් තියෙනවනේ දැන් ඇප් තියෙනවා සයිට් තියෙනවා ඒ දේවල් වල ඒ ෆොටෝස් තියෙන්නේ නිකන් දැක්කහම වෙන ඔප්ෂන් එකක් නෑ ගන්න කැරෙන. ඒ කියන්නේ ඒ තරම් ඒව ලස්සනයි අපිව ඇට්‍රැක්ට් කරගන්න විදිහට අර මාර ආස හිතෙන පෙනුමකට තමයි ඒව තියෙන්නේ. ඒව දැක්කහම ඇත්තට ගන්න ඕනේ ගන්න ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ කියන තැන. ඉතින් එහෙම වුණ වෙලාවට මං කරන්නේ සාමාන්‍යයෙන් මං නෝට් ඇප් එක ඕපන් කරලා මේකේ මගේ shopping list එකක් තියෙනවා. මේ shopping list එකට මං දානවා. එතකොට තව දවස් 5කින් 6කිනුත් මට අරක මතක් වෙනවා නම් ඒක ආයේ නෝට් ඇප් එක ඕපන් කරලා මට ඒක බලලා මේක ගන්න ඕනේ දෙයක් කියලා දෙයක් කරන්න තරම් මට ඒක මතක් වෙනවා නම් එතකොට මම හිතනවා මේක මට ඇත්තටම ඕන දෙයක්ද නැති දෙයක්ද කියලා. at least ඔයාගේ මේකේ මේ නෝට් එකක් විදියට දාගත්ත කියලා හරි ඔයාලට මතක් වෙනවා කියන්නේ. ඔව්. මතක් වුණොත් ඒක එහෙමයි. මොකද මේ ඒක අපි දැන් try කරලා බලලා තියෙනවා සමහරලාට මේ ඒක නෝට් එකක් විදියට මේක අදාළ ප්‍රොඩක්ට් එක දාගත්ත කියලාත් අපිට මතක නැහැ දවසක් දෙකක් කියන්නේ. සහ අර ඊට පස්සේ දැන් අපි නිකන් ඒක ඕපන් කරත් අපිට පස්සේ හිතෙනවා මේක ඇත්තටම ඕනේ නැහනේ කියන එක අර ඒවලේ අර එක්සයිට්මන්ට් එක ඒක පස්සේ බලන්නේ නැතුව යන. සහ ඒක මේ තව එක රීසන් එකක් තමයි අපි හැම පොඩියට හරි ඇක්ෂන් එකක් ගත්තාම අර ඒ වෙලාවේ අපිට තියෙන අර මොකක් හරි ඉමෝෂන් එකක් මතනේ අපි ඒක කරන්න යන්නේ. ඔව් අපි කියන්නේ අපි ගොඩක් ඉමෝෂන්ස් මතනේ මතනේ ඩිසිෂන් පර්චේසින් කරන්නේ. ඒක ඒ වෙලාවට සැටිස්ෆයිඩ් වෙනවා. ඒ නිසා සහ එහෙම නැත්නම් ඔයාලට කාඩ් එකට ඇඩ් කරලා ටික දවසක් තියලා ඊට පස්සේ බලන්න පුළුවන්. දැන් මටත් දැන් කාඩ් එකේ මම දාලා තියෙන අයිටම්ස් පස්සේ මට ඒකට ආස හිතෙන්නේ නැහැ. මේක ඕන නැති දෙයක් කියලා මටම හිතෙනවා. එවෙලෙම පර්චේස් කරන්න යන්නේ නැතුව ඔයාලට අත්‍යවශ්‍යම දෙයක් නම් ගන්න. මං කියන්නේ හැම දෙයකටම නෙමෙයි අර නිකන් අර ඕන එකයි එපා එකයි ඔක්කොම ගන්න හිතෙන වගේ තැනක් ආවොත් මේ විදිහ try කරලා බලන්න ඔයාලට සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් කියන්න ඕන දෙයක් තමයි 20s වලදී සමහරට ඔයාට ලොකු amount save කරන්න බැරි වෙයි. හැබැයි ඔය පොඩි රුපියල් 100කින් හරි 1000කින් හරි පොඩි amount එකකින් හරි save කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඇත්තටම 20s වලදී අපිට ඕන savings කියන එක අපිට habit එකක් කරගන්න තමයි අපිට ඕන. ඒ කියන්නේ ලොකු amount save කරන්න නෙවෙයි but ඒක habit එකක් කරගන්න තමයි අපිට ඕන. ඉතින් ඔයා මේ විදිහට සේවිං කියන හැබිට් එක 20s වලදීම හදාගත්තොත් එහෙම ඇත්තටම ඔයාට 30s 40s වෙද්දී ලොකු amount එකක් ඉතුරු වෙයි සහ ඔයාට සමහරට 30s 40s වලදී ඔයා සේව් කරනවා ඔයාට තේරෙන්නේ නැතුව මොකද ඒක පුරුද්දක් කළා ඒ නිසා. හිතලා අමාරුවෙන් සේව් කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලිම ඔයාට ඒක හැබිට් එකක් විදිහට වෙනවා. ඒකින්ද 20s වලදී සේවිං කියන හැබිට් එක හදාගන්න. ඒක ඔයාට හම්බෙන්නේ පොඩි සැලරි එකක් වුණත් ලොකු සැලරි එකක් වුණත් ඔයාගේ සැලරියෙන් සැලරි එක ගන්න රුපියල් 100,000 ඔය වගේ ගාණක් ඔයා දාගෙන ඒක ඔයා මේ කාඩ් එකක් නැති පුළුවන් නම් බැංක් account එකක් දාගන්න පුළුවන්. ඉතින් එහෙම කරොත් අර ඒක ඔයාට ලේසි. ඉතින් ඒ වගේ පුරුද්ද හදාගන්න එක ගොඩක් වටිනවා. සේවිංස් ගැන කතා කරද්දි මට මේ මතක් වුණ කතාවක් තියෙනවා දැන් කියන්න. මේ මම ජොබ් එක පටන් ගත්ත අලුතෙන් ෆස්ට් ජොබ් එකේ ඉඳන් මට හම්බුනේ ඉන්කම්ස් ඔක්කොම මුලදී මම සේව් කරා. මට වියදම් තිබ්බේ නැහැ ලොකුවට. මේ කිසිම දෙයකට මම වියදම් කරේ නැති තරම්. ගෙදරින් සෑහෙන සපෝට් එකක් හම්බුණා මට. ඒ හින්දා මම මගේ පඩිය හැමම මගේ account එකට වැටෙනවා. මම ඒකයි බලන්නේවත් නැහැ. ඒක හැම එකතු වෙවි තිබ්බා.
හැබැයි ඊට පස්සේ මට එක තැනකදී හිතෙනවා දැන් පොතේ එකතු වෙනවා මම මුකුත් කරන්නේ නැහැ වියදම් කරන්න ඕනේ පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් කරනවා කියලා තමයි හිතේ. ඒ හින්දා මං දැන් ওই කාලේ කොණ්ඩේ හදන්න අර එහෙම ඔබට ආසයිනේ ඒක හොඳ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා. හරිද? ඒකට ඒ දවස්වල මගේ කොණ්ඩේ ටික දින්ද සැලකියුතු ගාණක් ගියා. ඊට පස්සේ මම මේක විතරයි දැන් ලොකු වියදමක්ම කරන්නේ. දැන් ආයේ කලින් වගේ ඊට පස්සේ මම දන්නේ මේ මට ඊට පස්සේ ඒ කියන්නේ අරක මගේ රූල් එකක් හැදුනා වගේ මම දන්නේම නැතුව මට එක එකව ගන්න හිතෙනවා. අර ඒක නොගෙන වියදම් නොකර හිටපු තාක්කල් මට එහෙම ඉන්න පුළුවන් වුණා. ඒක අර කැඩුනයින් පස්සේ මට අර අනේ මන්ද ඒක මම සේවිං හැබිට් එක වගේම අර වියදම් කරන පුරුද්දක් වුණා ඒක. ඒක මට කාලයක් ගියායේ මේ හදාගන්න. මම හිතලම තමයි ඊට පස්සේ ඒක කන්ට්‍රෝල් කරගත්තේ. අර වගේ අර එකපාරක් ඒ වගේ දෙයක් කරායින් පස්සේ ආයෙ වියදම් කරන්න තාසි හිතෙනවා අපිට. ඒ වගේ හිතුරු කරට පුරුද්ද හැබැයි ඔච්චර ආසි හිතෙන්නේ නැහැ. ඉතින් අර මෙතනදී අර ගන්න ඕනි පොයින්ට් එක තමයි අර මේ 20s වලදී වියදම් කරන්න එපා. හම්බ කරන ඔක්කොම ඉතුරු කරන්න ඕන ඒ වගේ එකක් නෙමෙයි. ඔයා ආස දේවල් වලට කැමති දේවල් වලට වියදම් කරන්න. හැබැයි අර වියදම් කරද්දී මයින්ඩ්ෆුල් වෙන්න. ඔයා මොකටද ඇත්තටම වියදම් කරන්නේ? මේක ඇත්තටම ඔයාට වැලියු එකක් තියනවද? මේකෙන් ඔයාට මොකක්ද තියෙන බෙනිෆිට් එක? ඇත්තම බෙනිෆිට් එකක් හම්බ වෙනවද? නැත්තම් ඔයා මේ ගන්න යන ප්‍රොඩක්ට් එක හරි මොකක් හරි එකෙන් හම්බෙන්න යන බෙනිෆිට් එක ඔයා ගාව ඕල්රෙඩි තියෙන දෙයකින්ම ඔයාට ගන්න පුළුවන්ද? ඒ වගේ අර පොඩ්ඩක් මයින්ඩ්ෆුල් වෙන්න. මොකද අර මේ ස්පෙන්ඩ් කරද්දිත් ඒක මයින්ඩ්ෆුල් උන්නේ නැත්තම් ඒක අපිට නිකන් ඒකත් පුරුද්දකට යනවා. ඔයා කිව්වා වගේ අපි වියදම් කරන්නේ මොකටද? ඇයිද වියදම් කරන්නේ කියලාවත් අපිට ඊට පස්සේ අයිඩියා එකක් නැහැ. මේකට අපේ අර සල්ලි වීඩියෝ එකෙන් කැල්ලක් ගත්තම ඔයගේ සැලරි එක ලොකු සැලරියක් වුණත් පොඩි සැලරියක් වුණත් ඒක ඔයා බෙදා ගන්න. මම මෙච්චරක් සේව් කරනවා මම මෙච්චර මගේ වියදම් වලට ගන්න. ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම ඔය කියන්නේ ඒ වීඩියෝ එකෙත් මේ අපි 20s වල ඉඳන් අපේ සල්ලි අපි ඉතුරු කරපු හැටි එක එක සල්ලි ගැන එක එක පාඩම් ඉගෙන ගත්ත හැටි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. අපි කොහෙන් හරි ටැග් කරන්නම්. ඉතින් early 20s වලදී අපි තව ගොඩාක් ස්ට්‍රගල් කරන අඬන දොඩන දෙයක් තමයි රිලේෂන්ෂිප් කියන්නේ. ඉතින් early 20s වලදී අපි අර කලින් හැම වෙලෙම කිව්වා වගේ මේ අපි තනියම ඩිසිෂන් ගන්න පටන් ගන්න කාලේ නිසා සහ අපි ටිකක් මේ කාලේ ඉමෝෂනලි ඩිසිෂන් ගන්නවා වැඩි. ඔව් ඒ කියන්නේ අර මේන්ලිම මේ අපිට අපි ඩිසිෂන් ගන්න පටන් ගන්න මුල් කාලේ එකත් එක්ක අර මේ රැෂනල් ඩිසිෂන් එකක් ගන්නවට වැඩිය ගොඩක් අර ඩිසිෂන් එකක් ගද්දි ඉමෝෂන් පැත්තට තමයි ගොඩක් වෙලාවට අපි බර වෙන්නේ. මොකද ඒ කියන්නේ ඊට කලින් අපිට මේ වගේ සිටුේෂන් වලට ෆේස් කරලා පුරුදු නැති වුණාම අපි අර හැම වෙලේම නිකන් දැනනේ දේනේ කරන්න යන්නේ. ඔව් එතකොට ගොඩක් වෙලාවට අර අපේ ගන්න ඩිසිෂන් එක ඉමෝෂනල් පැත්තට බර වැඩි. ඉතින් ඒකින්ද අර early 20s වල ඉන්න නැත්නම් 20s වල ඉන්න කෙනෙක් නම් ඔයාගේ අර රිලේෂන්ෂිප් සම්බන්ධව ඩිසිෂන්ස් ගද්දි ගොඩක් වෙලාවට හොඳට හිතලා මතලා ඩිසිෂන්ස් ගන්න. මොකද අර ඉමෝෂනල් ඩිසිෂන්ස් අර හැම වෙලේම හොඳම එක වෙන්නේ නැහැ. අපි හැම වෙලේම try කරනවා රැෂනල් ඩිසිෂන්ස් ගන්න. ඒකින්ද අර ඉමෝෂනල් පැත්තට බර හින්දා ඔයා ඩිසිෂන්ස් ගද්දි ගොඩක් හිතලා බලන්න. ඔයාට අර මේ ටක් ගාලා ජස්ට් ඩිසිෂන්ස් ගන්න එපා ඒ සම්බන්ධව. කලබල වෙන්න එපා. මොකද සහ දැන් රිලේෂන්ෂිප් ගත්තාම මේ කාලේ අපිට එකක් එක්සයිට්මන්ට් එක වැඩි. අර අපි කිව්වා වගේ එක්ස්පෙරිමන්ට් අපි කරන්න කිව්වොත් ඔය වගේ අර කාලය යන අර තරුණ වෙය ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අර හැම ඩිසිෂන් එකක්ම ආයෙ හිතන්න. මොකද මේ රිලේෂන්ෂිප් ඔය early 20s වල තියෙන ඒවා ඉස්සරහට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අර හැම වෙලේම වයිස් ඩිසිෂන් ගන්න රිලේෂන්ෂිප් වලදී ගොඩාක් හිතන්න. සහ මේ කාලෙදී අර ගොඩාක් හදිස්සි වෙන්න එපා කිසිම දෙයකට. ඒ කියන්නේ අනිත් අය මැරි කරන නිසා ඊට පස්සේ අනිත් කට්ටියට බොයිෆ්‍රෙන්ඩ්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්න නිසා ඒ වගේ දේවල් නිසා ඔයා අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් වෙලා ඔයාට ගැළපෙන්නේ නැති රිලේෂන්ෂිප් එකකට යන්නත් එපා. අනවශ්‍ය විදිහට හදිස්සි වෙලා නිකන් මැරි කරනවා වගේ ඩිසිෂන් ගන්නත් එපා. මොකද මේ early 20s කියන්නේ අපිවම තාම තේරුම් ගන්න කාලයක්.
ඒ රිලේෂන්ෂිප් එකක් කියන්නේ ගොඩක් වේට් එකක් තියෙන, ගොඩක් රෙස්පොන්සිබිලිටීස් ගොඩක් කියන ලොකු දෙයක්. ඒකට early 20s වලදී ඒකට අපි සමහර විට මැචුවර් නැති වෙන්න පුළුවන්. එහෙම. ඒ ફોකස් ගොඩක්ම වෙලාවට බලපාන අපි අර ලයිෆ් පාර්ට්නර් කෙනෙක් චූස් කරද්දී තමයි ඕක ගොඩක්ම මේ වෙන්නේ. මොකද මේ අර ලයිෆ් පාර්ට්නර් කෙනෙක් කියලා කියන්නේ අපි අර ජීවිත කාලෙම එකට ඉන්න තෝරගන්න කෙනෙක්නේ. එතකොට අර ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න අපේ පොඩි මැචුරිටි එකක් අවශ්‍යයි. සහ අර අපිට අර ඇත්තටම ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ මේ වගේ කෙනෙක් කියන එක තේරෙන්නේ අර අපි තනියම ටිකක් ජීවිතේ අරගෙන ගිහින් තියෙන්න ඕනේ. දැන් early 20s කියන්නේ අපි ටිකක් එක්ස්පීරියන්ස් අලුතෙම නිකන් තාම අපි අලුත් වගේනේ තනියම බීනන්න අලුත් වගේ. ඔව් ඒක අපේ goals අපිට සපෝටිව් කෙනෙක් එහෙම දේවල් අපිට තේරෙන්නේ ටික කාලයක් යද්දී ඇත්තටම. ඒ කියන්නේ මැචුරිටි එකත් එක්ක තමයි ඔය තේරෙන්න ගන්න. ඉතින් අර අපි නිකන් බැලුවොත් එහෙම නිකන් early 20s වලදී සාමාන්‍ය ලයිෆ් පාර්ට්නර් කෙනෙක්ගෙන් එක්ස්පෙක්ට් කරන දේවලුයි මැචුරිටි එකේදී මැචුවර් කෙනෙක් විදිහට ඔයා ලයිෆ් පාර්ට්නර් කෙනෙක්ගෙන් එක්ස්පෙක්ට් කරන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අර ඒකෙන්ද සමහරට අර early 20s වලදී සමහරට ලයිෆ් පාර්ට්නර් කෙනෙක් කියලා සිලෙක්ට් කරන එකනා තව මැචුවර් වෙද්දී සමහර විට ඔයාට මේ නොගැලපෙනවා වගේ වෙන්න පුළුවන්. ෆීලිං එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ early 20s වලදී වගේ අපිට පාර්ට්නර් කෙනෙක් ගැන තියෙන අයිඩියා එක නෙවෙයි ඇත්තටම ඒ කියන්නේ ලයිෆ් පාර්ට්නර් කියන්නේ ගොඩක් ඒක ඩීප් මීනින් එකක් තියෙනවා. අපේ ලයිෆ් එකේ හැම පැත්තකින්ම එයාට ගොඩක් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. අපි සෑහෙන උඩ යටිකුරු වෙන්න පුළුවන් අපේ ලයිෆ් එක වගේ. සහ අර ඒ කියන්නේ අපේ ලයිෆ් එකේ හැම ඇස්පෙක්ට් එකකටම වගේ බලපාන. අපිට අපේ අම්මට තාත්තට අපේ වටේ ඉන්න කට්ටියට ඒ හැම දෙයකටම බලපානවා. සහ ඔයාගේ කියන ඔයාගේ ඉස්සරහා ලයිෆ් එකටත් බලපානවා. සහ ඔයාගේ growth එක, career growth එක ඔය හැම දෙයකටම බලපානවා. සහ අපිට දැන් මිනිස්සෙක්ව අඳුර ගන්නත් අපිට ටිකක් අමාරුයි early 20s වලදී අර. ඒක අර maturity එකත් එක්ක එන දෙයක්. ඉතින් අපි කියන්නේ early 20s වල relationship පටන් ගන්නවා කියන එක නෙමෙයි. මේකට මට පොඩි කතාවක් කියන්න පුළුවන් එක සාමාන්‍යයෙන් mango farmersලා යාළගේ පැල හිටෙව්වට පස්සේ මාස 12ක් 14ක් අතර පිපෙන මල් වලට පිපෙන්න දෙන්නේ නැහැ. ඒවා කඩලා අයින් කරනවා. එහෙම කරන්නේ මොකද මේ කාලේ ගෙඩි හැදෙන්න දුන්නොත් ඒ ගස්වල පළදාව අඩුයි, ගස් අරුවට හැදෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැහැ. ඒ වගේ අර අපිත් හදිසි වුණොත් අපි හරියට අපි ගැනවත් තේරුම් ගන්න නැතුව අපිව හරියට බිල්ඩ් කරගන්න නැතුව අපිට ග්‍රෝ වෙන්න දෙන්නේ නැතුව හරියට අපිව ග්‍රෝ කරගන්නේ නැතුව අපි වෙන දේවල් වලට ફોකස් කරනවා. ඒ කියන්නේ මම කියන්නේ රිලේෂන්ෂිප් එකක් තිබ්බත් ඔයා පුළුවන් තරම් try කරන්න ඔයාව grow කරගන්න මේ කාලෙදී early 20s වගේ කාලවලදී ඔයාවම develop කරගන්න. මොකද අර ඒ දේවල් මිස් වුණොත් ඔයාට ස්ටඩි කරන්න සාමාන්‍යයෙන් 20s ඔය කාලෙදී අපිට ටිකක් මෙමරි එක හොඳයි, හොඳට ඉගෙන ගන්න පුළුවන්, ස්ටඩීස් කරන්න පුළුවන් කාලේ තියෙනවා. මහන්සි වෙන්න පුළුවන්. සහ අර අපි කලින් කිව්වා වගේ ඔයාට තියෙන මේ රෙස්පොන්සිබිලිටිස් අඩුයි. ඒකට ඔයාට මේ අර සාමාන්‍ය ස්ටඩි කරන්න වගේ අපේ හොඳ ෆෝකස් එකක් ඒ වගේ තියෙන්න ඕනේ. ඉතින් අපිට ඒ වගේ අර හොඳ ෆෝකස් එකක් දීලා හොඳට ඒ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් 30s වල 40s වල ඉන්න කෙනෙක් මේ ස්ටඩි කරන එකක් ගැන ඉමේජින් කරොත් එහෙම ඒක හරිම අමාරුයි. මොකද ගොඩක් වෙලාවට ෆැමිලි එකක් තියෙනවා, ඊට ජොබ් එකේ රෙස්පොන්සිබිලිටිස් වැඩි, ඒව මේවත් එක්ක අර ඔයාට අමාරුයි ඒ වගේ දේවල් හැන්ඩල් කරන්න. ඒකින්ද අර ඔයාගේ අර අපි කියනවනේ අපි කියනවා වගේ 20s වල ඔයා ස්පෙන්ඩ් කරන විදියට තමයි ඔයාගේ ජීවිතේ ඉස්සරහා කාලේ ඩිසයිඩ් වෙන්නේ කියලා. ඔයා වයිස්ලි යූස් කරන්න ඔයාගේ ටයිම් එක. ටයිම් එක සහ එනර්ජි එක. එනර්ජි. මේ එනර්ජි එක අර ඒ කියන්නේ මේ කාලෙදී අපිට හොඳ එනර්ජි එකක් තියෙන මේක අර හරි දෙයට හරි විදියට යූස් කරලා හරි දෙයට හරි විදියට ෆෝකස් කරලා ලයිෆ් එක හරියට බැලන්ස් එකේ අරගෙන ගියොත් ඔයාගේ ලයිෆ් එක ෆැන්ටැස්ටික් වෙයි ඉස්සරහට. ඉතින් මේ කාලෙදී හරි තැනට හරි විදියට ෆෝකස් කරලා හරියට වැඩ කරොත් ජීවිතේ ලේසි වෙනවා. ඉතින් ඒකයි කියන්නේ කිසිම දෙයක් වැරදි කියනව නෙවෙයි මම කියන්නේ හරි විදියට හැමදේම හරි විදියට බැලන්ස් එකේ කරගෙන යන්න එක පැත්තකට වැඩිපුර බර දෙන්න එපා. ඉතින්
early 20s වලදී අපි මේ හැම දෙයක්ම කරද්දී අපිට මිස් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හෙල්ත් එක. මම කතා කරන්නේ ෆිසිකල් හෙල්ත් එක විතරක් නෙමෙයි මෙන්ටල් හෙල්ත් එක. මෙතන ෆිසිකල් හෙල්ත් එකට අපි සමහර වෙලාවට දෙන ඇටෙන්ෂන් එකවත් අපේ මෙන්ටල් හෙල්ත් එකට දෙන්නේ නැහැ කියලා අපිට සමහර තැන්වලදී හිතෙනවා. අපි ඒක ගැන ඇත්තටම දන්නේ නැහැ. අපිට ඉස්කෝලේදීවත් කොහෙදවත් කියලා දෙන්නේ නැහැ. අපි ඒ කියන්නේ මෙන්ටල් හෙල්ත් එක මෙච්චර ඉම්පෝටන්ට් කියලාවත් අපි දන්නේ නැහැ. ඔව් ඉතින් ඇත්තටම හෙල්ත් එක ගැන කතා කරොත් එහෙම 20s වලදී ඔයාගේ හෙල්ත් එකට දෙන ඉම්පෝර්ටන්ස් එක කොච්චරද කියන එක මත ගොඩක් දේවල් ඩිසයිඩ් වෙනවා. සහ ඔයාගේ හෙල්ත් එක කියන්නේ හෙල්ත් එක වගේම හැබිට්ස්. එතකොට ඔයා පුළුවන් තරම් try කරන්න ඕනේ 20s වලදී හොඳ හැබිට්ස් මේ ක්‍රියේට් කරන්න සහ නරක හැබිට්ස් පුළුවන් තරම් අඩු කරන්න. මොකද ඒ පුරුදු වෙන හැබිට්ස් වලින් තමයි ඔයාගේ 30s 40s 50s වලදී ඔයාගේ මේ හෙල්ත් එක කොහොමද කියලා ඩිසයිඩ් වෙන්නේ. ලයිෆ් එක කොහොමද කියලා හෙල්ත් එක කියන්නේ හෙල්ත් එක කොහොමද කියලා ඩිසයිඩ් වෙන්නේ. ඒකෙන් ඔයාගේ ලයිෆ් එක කොච්චර අමාරු වෙනවද ලේසි වෙනවද කියන එක මේ මොකද හෙල්ති ෆිට්නස් මේ 30s වලත් 40s වලත් තියාගන්න පුළුවන් කියලා කියන්නේ ඒක හොඳටම හොඳයි. ෆිසිකල් හෙල්ත් එක ගැන විතරක්ම නෙමෙයි ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක ගැනත් හිතන්න. ඔව් ඉතින් මෙතනදී අපි ඩේලි රූටින් එක හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකේදී කතා කරා වගේම අපිට හෙල්ති හැබිට්ස් අපේ දවසට එකතු කරගන්න පුළුවන්. එතකොට බෑඩ් හැබිට් අයින් කරන්නත් මොන හරි දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්ටල් හෙල්ත් එක ගැනත් හිතන්න ඔයාට යෝගා මෙඩිටේෂන් මේ වගේ දේවල් ටෙක්නික්ස් ලයිෆ් එකට එකතු කරගන්න පුළුවන්. මේ දේවල් අපේ ලයිෆ් එක ලේසි කරනවා. සහ අපිට අපේ අනාගතෙත් අපිට ලේසි කරලා දෙනවා. ඉතින් මේ වගේ දෙයකට දවසින් විනාඩි 5ක් 10ක් දානගෙන ඒක ඇත්තටම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඊළඟට ඔයාලට ආයෙ මතක් කරලා දෙන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාලට 20s වල ඉද්දි මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න යද්දි හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් කරන්න යද්දි හරි ඔයා හිර වෙන තැනක් ආවොත් ඔයාට හිතෙනවා නම් ඒකට කාගෙන් හරි උදව්වක් ගන්න තිබුණොත් හොඳයි කියලා අනිවාර්යයෙන්ම ඒකට උදව්වක් ගන්න. ඒක ඔයාගේ අම්මා තාත්තගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අඳුරන ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්. ඔයාට හිතෙනවා නම් මේකට උදව්වක් ඕන කියලා අනිවාර්යයෙන්ම යන්න. අපි කරන ගොඩක් ලොකු වැරද්දක් තමයි අපි එහෙම අපිට හිතුණත් උදව්වක් ගන්න ඕනේ කියලා ගොඩක් වෙලාවට අපි ඒකට උදව්වක් කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ. අපි try කරනවා තනියම මේක විසඳ ගන්න. ඉතින් අර ඊට වැඩිය ඔයාට ලේසි ඒක ඔයාට කවුරු හරි ළඟ එක්කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලගන්න. ඒක ඔයාට පුළුවන් නම් බොහෝ විට ඒ වෙනුවෙන් යන්න ටිකක් මැචුවර් එක්කෙනෙක් ගාවට ඒක ඔයාට තවත් ලේසියි. මොකද එයා already 20s පහු කරපු එක්කෙනෙක්. එතකොට එයා මේ 20s වල තියෙන struggle එක දන්නේ කෙනෙක්. එතකොට එයාට ඔයාට සමහරට හොඳ solution එකක් දෙන්න පුළුවන්. ඒකින්ද ඔයා හැම වෙලේම උදව්වක් ඕන කියලා හිතුනොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම කාගෙන් හරි ගන්න try කරන්න. ඒ වගේම 20s වල ඉන්න අයට පුළුවන් තරම් උදව්වක් වෙන්න. මොකද 20s කියන්නේ අපිට සමහර වෙලාවට උදව් ඕනෙම කාලේ වැඩිපුරම ඕනෙම කාලේ අපිට සපෝට් එකක් ඕනෙම කාලේ. සමහරට ඒ කියන්නේ ඔයා 20s වල ඉද්දී ඔයාට පුළුවන් ඔයාගේම යාළුවෝ උදව් කරන්න. එතකොට ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවනම් ඔයාගේ පාර්ට්නර්ට උදව් කරන්න පුළුවන්. මොකද ඔයාලා 20s වල ඉන්න කට්ටිය නම් ඔයාලා දෙන්නටම මේක අමාරු කාලයක් වෙනවා. ඒකට දෙන්නටම උදව් කරගන්න පුළුවන්. එතකොට මේ ඔයාගේ යාළුවෙක්ට ඔයාගේ සහෝදරයෙක්ට වෙන්න පුළුවන් සමහර විට ඒ වගේ අනිවාර්යයෙන්ම 20s වල ඉන්නේ කට්ටිය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උදව් ඕන කට්ටිය. ඉතින් එතකොට සමහරට ඒගොල්ලන් ඔයාලගෙන් උදව් ඉල්ලන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒකට ඔයාලට තේරුනොත් එහෙනම් මෙයාට උදව්වක් දුන්නොත් හොඳයි මේ කියලා අනිවාර්යයෙන්ම එයාලට උදව්වක් දෙන්න. ඔව් මේ කාලේදී අර අපිට වචනකින් හරි හම්බෙන දෙයක් හිතට ලොකු හයියක් වෙන වෙලාවල් තියෙනවා. සහ අර සමහර ටීචර්ස්ලා මට දැන් මතකයි සමහර ටීචර්ස්ලාවත් ඉන්න අපිව අර නිකන් අර මොටිවේට් කරන්න පුළුවන් එක වචනයක් අපිට ඇති මේ කාලේ. එක්ස්කියුසස් දෙන අපි හරියට මේ කාලේදී මම නම් කරපු ලොකුම වැරද්දක් තමයි මම ගොඩාක් එක්ස්කියුසස් දෙනගෙන හැමදේම සමහර වෙලාවට පුංචි දේවල් වලට මම හරියට එක්ස්කියුසස් මම හදා ගන්නවා මට. ඉතින් මට දැන් හිතෙනවා ඒ දවස්වල මම එහෙම එක්ස්කියුසස් හොයනවා මේක කරන්න බැහැ වැඩ කරන්න
පටන් ගද්දී ඔව්. අර ඒක නොකර ඉන්න එක්ස්කියුසස් තමයි 1000ක් මුලින්ම විතර හොදන්නේ. ඔව් 1000ක් විතර එනවා. ඉතින් ඒ දවස්වල මම එහෙම ඒ වගේ වෙන්නේ නැතුව මම try කරා නම් මොනවා හරි කරන්න මම ඇත්තටම මීට වඩා ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්න තිබ්බා. ඉතින් ඒ හින්දා එක්ස්කියුසස් දෙනවට වඩා ඔයාට පොඩි හරි ස්ටෙප් එකක් තියන්න. ඒ කියන්නේ ඔයාලට හිතනවා නම් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න අඩුම තරමේ අයිඩියාස් හරි හොයන්න. මේක කරන්නේ කොහොමද කියලා හිත ඉන්න වෙලාවේ අඩුම තරමේ අයිඩියා එකක් හොයන්න යොදවන්න. එහෙම නැත්නම් මොනවා හරි පොඩියට පටන් ගන්න, මේක රිසර්ච් කරන්න, මොනවා හරි ඉගෙන ගන්න, ඒ වගේ දෙයකට යොදවන්න. අර එක්ස්කියුසස් දීදී ටයිම් පාසින් කරනවට වඩා ඒකට කොහොම හරි වෙලාවක් හොයාගන්න try කරන දවසේ විනාඩි 5කින් පටන් ගන්නගෙන ටික ටික ඒක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ හැමදේම කරද්දී අපි අර කලින් කිව්වා වගේ රිස්ක් ගන්න මේ කාලේ තමයි හොඳම කාලේ. ඒ වගේම අපේ කම්ෆර්ට් සෝන් එකෙන් අපිට චුට්ටක් එළියට ගිහිල්ලා ටිකක් අමාරු වැඩ කරන්න හොඳම කාලේ 20s. මොකද අර ආයෙ කිව්වා වගේ අපේ එනර්ජි තියෙනවා. මේ හැමදේම කරන්න අපිට පොඩ්ඩක් පුළුවන් කාලේ. පුළුවන් කාලේ. ඉතින් ඒ වගේම වාගේ ඉන්ට්‍රස්ට් පැත්ත මොකක්ද කියලා බලන්න, පැෂනේට් මොනවාටද කියලා හොයාගන්න. ඊට පස්සේ වාගේ කැරියර් පාත් එක, වාගේ ඩ්‍රීම් ජොබ් එක මොනවාද වාට යන්න ඕනේ කියලා ඒවා හොයාගන්න. එක්ස්පෙරිමන්ට් කරන්න, රිසර්ච් කරන්න, ඒ දේවල් හොයාගන්න, try කරලා බලන්න, එක ජොබ්ස් වලට ගිහිල්ලා බලන්න, ගිහිල්ලා බලලා ඔයාට හරියන එක මොකක්ද කියලා හොයාගන්න. අර කොයි වෙලේවත් අපි ආස නැති ජොබ් එකක සෙටල් වෙන්න එපා. ඒක අර ජීවිත කාලෙම ඔයා සෆර් කරන දෙයක් වෙයි. පොඩි කාලෙකට අපිට සල්ලි ඕනේ හින්දා කරත් ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අර ආස නැති ජොබ් එකක් ජීවිත කාලෙම කරන්න වෙනවා කියන එක ටිකක් ඒක ටිකක් අමාරු දෙයක් නේ. එතකොට හැමදාම උදේ නැගිටලා යන්නේ යන්න මොටිවේට් ගන්න නෑනේ, අකමැත්තෙන්නේ. එහෙම නැතුව අර මේ ආස දෙයකට, පැෂනේට් දෙයකට වුණොත් එහෙම වාට ඒක ආසාවෙන් කරන්න වාට තෘප්තියක් තියෙන දෙයක්. ඉතින් ඒ වගේ මේ 20s කියලා කියන්නේ වාගේ හොඳම කාලේ, වාගේ ලයිෆ් එක ඉස්සරහා ඩිසයින් කරන කාලේ. ඒකින්ද මේක බොහොම පරිස්සමට වයිස් විදිහට යූස් කරන්න. ඔව්. දැන් මේ අපි කතා කරපු හැම දෙයක්ම තියෙන මේ හැම දෙයකටම ඕන දෙයක් තමයි බැලන්ස් එක කියන්නේ. අපි කතා කරන සල්ලිද, රිලේෂන්ෂිප්ද, හැම දෙයකටම අපි කතා කරපු හැම පොයින්ට් එකකටම එන්න ඕනේ වචනයක් තමයි බැලන්ස් එක කියන්නේ. හැම දෙයක්ම අපි බැලන්ස් එකේ එක පැත්තකට බර වෙලා හරියන්නේ නැහැ. අපි වියදම් කරන ඒවා වුණත් ඒකත් බැලන්ස් වෙන්න ඕනේ. අපි ඉතුරු කරන එකත් බැලන්ස් වෙන්න ඕනේ. අපි ජීවිතේ කිසිම හරියන්නේ වියදම් විතරක් කළාම හරියන්නේ නැහැ. හැම වෙලෙම මැද පාර තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. තියෙන්නේ. ඒ කියන්නේ අර කොයිම දෙයකට මොන දෙයකට උනත් අපි බැලන්ස් වෙන්න ඕනේ. අර එක පැත්තකට බර වෙන්නේ නැත්නම් ඒක ටිකක් අමාරු දෙයක්. කොච්චර කරත් අපිට කන්ට්‍රෝල් නැතුව අපි අර අපිට වැඩිපුර සතුටු පැත්තට අපි ආස පැත්තට අපි බර වෙනවා. ඒ වුණාට ඒක අපි ජීවිතෙත් එන්ජොයි කරන ගම බැලන්ස් එකේ දේවල් හැමදේම අරගෙන යන්න ඕනේ. එතකොට තමයි අර ජීවිතේ සැහැල්ලු කරගන්න පුළුවන්. අර ස්ට්‍රෙස්ෆුල් නැතුව අපිට අර හැමදේම අර කරගෙන යන්න පුළුවන් ලයිෆ් එක බැලන්ස් වුණා. අද අපිට ওই ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තිබ්බේ. ඔව් ඉතින් අපි මෙච්චර වෙලා කතා කරපු ටිකේ සාරාංශය ගත්තොත් එහෙම අපිට මුලින්ම කියන්න ඕන උනේ හැමෝගෙම ලයිෆ් එකට රිදම් එකක් තියෙනවා. ඒකින්ද ස්ට්‍රෙස් වෙන්න එපා, worry වෙන්න එපා. ආගේ ටයිම් එක හිමීට අරගෙන දේවල් කරන්න. ඊට පස්සේ අපිට ඔයාලට කියන්න ඕන උනේ ඔයාගේ කවදාවත් ඔයාගේ ලයිෆ් එක වෙන කාත් එක්කවත් කම්පෙයාර් කරන්න එපා. හැමෝටම තියෙන යුනික් ටයිම් ලයින් එක. ඉට්ස් ටේක් ටයිම්. ඔයාගේ ටයිම් එක ඔයාලට කොහොමවත් යනවා. ඊළඟට කියන්න ඕන උනේ ඔයාලා 20s කියලා කියන්නේ ඔයාගේ සමහරට වර්ස්ම ටයිම් එක වෙන්න පුළුවන්. ඔයා ගොඩක් මිස්ටේක්ස් කරන්න පුළුවන්. හැබැයි ඒ මිස්ටේක්ස් වලින් ඔයා වැටෙන්න එපා. ඒ මිස්ටේක්ස් ඔයාට ලර්නින් එකක් විදිහට අරගෙන ඔයාගේ වැඩ කරගෙන යන්න. ඒ වැටෙන හැම දෙයකින්ම ඔයා දෙයක් ඉගෙන ගන්න. ඔව් හැම දෙයකින්ම අපේ ලයිෆ් එක grow වෙනවා. ඊට පස්සේ අනිත් තවත් වැදගත් දෙයක් තමයි 20s වලදී ඔයාගේ එක්ස්පෙන්ඩිචර්ස් ගැන හිතන්න සේවිං හැබිට් එකක් බිල්ඩ් කරගන්න. ඊළඟට අපිට කියන්න ඕන උනේ 20s
වලදී ඔයාගේ රිලේෂන්ෂිප් සම්බන්ධව ඩිසිෂන් ගද්දී ගොඩක් හිතලා මතලා ඩිසිෂන්ස් ගන්න. ගොඩක් ඉමෝෂනල් ඩිසිෂන්ස් වලට යන්න එපා. පුළුවන් තරම් රෂනල් ඒ ගැන හිතන්න try කරන්න. ඒ වගේ 20s වලදී ලයිෆ් පාර්ට්නර් කෙනෙක් සිලෙක්ට් කරගන්න තරම් ගොඩක් හදිස්සි වෙන්න එපා. ඔයාගේ ටයිම් එක අරගෙන ඒ වගේ දේවල් ඩිසයිඩ් කරන්න. ඊළඟ දේ තමයි 20s වලදී ඔයාගේ ඕවරෝල් හෙල්ත් එක ගැනයි ඔයාගේ හැබිට්ස් ගැනයි ආයෙත් සැරයක් හිතලා බලන්න. ඊට පස්සේ අපිට ඔයාලට කියන්න ඕන උනේ ඔයා 20s වලදී මොන හරි කරන්න යද්දි හරි එහෙම නැත්නම් ඔයා මොන හරි ඩිසිෂන් එකක් ගන්න යද්දි හරි ඔයාට හිතුනොත් එහෙම මොකක් හරි මට උදව්වක් කාගෙන් හරි ගන්න තිබුණොත් හොඳයි කියලා අනිවාර්යයෙන්ම ඒක කාගෙන් හරි ඒ උදව්ව ඉල්ලන්න. ඒ වගේම තමයි ඔයා 20s වල ඉන්න එක්කෙනෙක් විදිහට ඔයාට හිතුනොත් එහෙම ඔයාගේ යාළුවෙක්ට හරි ඔයාගේ සහෝදරයෙක්ට හරි කාට හරි උදව්වක් ඕනයි කියලා ඔයාලට හිතෙනවා කියලා අනිවාර්යයෙන් මෙයාලට උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න. අන්තිමේදී අපිට ඔයාලට කියන්න ඕන උනේ ජීවිතේදී excuses දෙන්න එපා. especially 20s වලදී excuses දෙන්න එපා. ඔයා පුළුවන් තරම් ඔයාගේ energy ඔයාගේ time එක wisely use කරන්න, experiment කරන්න, අලුත් දේවල් try කරන්න, calculated risk ගන්න. අරගෙන ඔයාගේ ලයිෆ් එකට හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගන්න. මොකද 20s වලදී ඔයාගේ ලයිෆ් එක ස්පෙන්ඩ් කරන විදිහ, ඒක බිල්ඩ් කරන විදිහයි මත තමයි ඔයාගේ 30s 40s 50s ඩිසයිඩ් වෙන්නේ. හරි. ඉතින් ඔන්න ඒ ටික තමයි අද අපි ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරේ. ඉතින් අපි හිතනවා මේ හැම දෙයක්ම ඔයාලට කොයිම හරි වෙලාවක පුංචිම හරි උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අර අපි කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක කායිකම හරි ෂෙයා කරන්න පුළුවන්. මේක කාටම හරි උදව්වක් වෙයි කියලා හිතනවා නම් ඉතින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි මේ වගේ තව වීඩියෝස් කීපයක්ම අපේ channel එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න. ඒවත් ඔයාලට අනිවාර්යයෙන්ම උදව්වක් වෙයි. 20s වල early 30s වල ඉන්න කට්ටිය විදිහට අපි face කරපු struggle ගැන තමයි අපි දාලා තියෙන්නේ. අපි හිතනවා ඉතින් ඒ ප්‍රශ්න ඔයාලටත් ඇති කියලා ගොඩක් කට්ටියට තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වීඩියෝස් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලගේ ඒ ගැන ඔයාලගේ මොන හරි අපි දෙන අදහසට වැඩිය මොන හරි වෙනස් අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේකත් අපිට කියන්න. අපිටත් ඕන මේක ඩිස්කෂන් එකක් විදිහට ගෙනියන්න. ඒ අපි මේක සම්බන්ධ එක්ස්පර්ට්ලා නෙවෙයි. ඉතින් එතකොට සමහරවිට අපිට වැඩිය වෙනස් අදහසක් ඔයාලටත් තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට ෂෙයා කරන්න. අපි අර ඒ හැම දෙයකටම ඕපන්. ඔව්. ඉතින් හරි. ඔය ටික තමයි අද කියන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට තව ගොඩක් ස්පෙෂල් ටොපික් එකක් අරගෙන ඉක්මනටම හම්බ වෙන්න. ඉතින් එතකන් පරිස්සමට ඉන්න.